ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අදහසට අනුව නෙළුම් කුරුණේ ඉදිකිරීම 2012 දෙසැම්බර් මාසයේ ආරම්භ කරනවා. විශේෂයෙන්ම චීන රාජ්‍ය සමාගම් දෙකක් කියන CIC සහ එලීට් කියන සමාගම් දෙක ඒකාබද්ධ වෙලා තමයි මෙහි ඉදිකිරීම කටයුතු සිදු කරන්නේ. මේ සඳහා චීන එක්සිම් බැංකුවෙන් සාහනදායි ණයක් ඉදිරි සංදේශ නියාමන කොමිසම බාර ලබා දුන්නා. රුපියල් ඇමරිකානු මිලියන් ඩොලර් 88ක මේ ඉදිකිරීම කටයුතු සඳහා ඉතිරි මුදල් ඉදිරි සංදේශ නියාමන කොමිසම සභාව විසින් ගන්නවා. 2012 දෙසැම්බර් මාසයේ ආරම්භ කරපු මේ නෙළුම් කුරුණේ පාදම දක්වා ඉදිකිරීම කටයුතු සම්පූර්ණයෙන්ම නිමා වෙලා තියෙනවා. මෙතෙන් සිට ඉදිකිරීම කටයුතු ආරම්භ වන්නේ කුරුණේ ඉදිකිරීම කටයුතු. මේ කුරුණේ ඉදිකිරීම කටයුතු අපි විශ්වාස කරනවා එක සතියකට මීටර් 5ක් වේගයෙන් නැත්නම් මාසයකට මීටර් 20ක වේගයකින් ඉදි කරන්න පුළුවන්. ඒ වේගය අනුව ඉදි කරොත් 2014 වසර අවසාන වෙනකොට කුරුණේ ඉදිකිරීම කටයුතු සම්පූර්ණයෙන් නිමා කරන්න අපිට හැකියාව තියෙනවා.